අනේ මගේ බුදුරජාණන් වහන්සේ මේ දරුවා ඔබ වහන්සේට බාරයි. යක්ෂණියක් මගේ දරුවා බිල්ලට ගන්න එනවා. බෞද්ධ සාහිත්‍යයේ එන කාලි යක්ෂණියගේ කතාව. අපගේ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ සෙවැත් නුවර ජේතවනාරාමී මහා සංඝරත්නය මැද වැඩ සිටිසේක. ඊ සෙවැත් නුවරම බොහෝම සතුටින් තරුණ මව්පිය දෙපළක් ජීවත් වුණා. ඔවුන්ට ලස්සන දරුවෙක් ලැබුණා. දවසක් මේ තරුණ අම්මට පුදුම සහගත භයානක දෙයක් දකින්න ලැබුණා. කළුම කළු ලොකු ඇස් සහ දල එළියට ආපු කෙනෙක් තොටිල්ල ළඟ හිටියා. ඒ වේලාවේ අම්මා බයෙන් කෑ ගැහුවා. අම්මා දුවගෙන එද්දී යක්ෂණිය දරුවාව කාලා ලේ බීලා නොපෙනී ගියා. ඒ අම්මයි තාත්තයි හොඳටම ඇඬුවා. ඒ මව්පියන්ට ආයෙමත් දරුවෙක් ලැබුණා. ඒත් අර පවිකාර යක්ෂණිය ඒ දරුවවත් බිලිගත්තා. තුන්වෙනි වතාවටත් ඔවුන්ට ලස්සන දරුවෙක් ලැබුණා. මේ වතාවේ මව්පියෝ දරුවාව මැණිකක් වගේ ආරක්ෂා කරගත්තා. දවසක් මේ අම්මා දරුවාව රැගෙන නාන තොටුපළට ගියා. දරුවාව ඉවුරේ නාවල තබා අම්මා නාන්න පටන් ගත්තා. ඇතින් කළු පාට තිතක් වගේ අර යක්ෂණියේ එන හැටි එකවරම අම්මට දකින්න ලැබුණා. අම්මා දුවගෙන ඇවිදින් දරුවා තුල්ලු කරගෙන ජේතවනාරාමයේ දෙසට දිව්වා. ටිකෙන් ටික යක්ෂණිය අම්මා ළඟට එනවා. දරුවාගේ වාසනාවට බුදුරජාණන් වහන්සේ ධම් සභා මණ්ඩපයේ වැඩ සිටිසේක. අම්මා දුවගෙන ඇවිදින් බුදුන් ඉදිරියේ දරුවාව තිබ්බා. අනේ මගේ බුදුරජාණන් වහන්සේ මේ දරුවා ඔබ වහන්සේට බාරයි. යක්ෂණියක් මගේ දරුවා බිල්ලට ගන්න එනවා. යක්ෂණිය ජේතවනාරාමයට ඇතුළු වුණේ නැහැ. දොරටුව ළඟ නැවතී සිටියා. බුදුරජාණන් වහන්සේ යක්ෂණියට ළඟට එන ලෙස පැවසූසේක. යක්ෂණිය බයෙන් බුදුරජාණන් වහන්සේ ඉදිරියට ආවා. ඇවිදිත් පැත්තකින් වාඩි වුණා. යක්ෂණිය අඬන්න පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. බුදුරජාණන් වහන්සේ මේ භව ගණනක් තිස්සේ පැවතෙන පලිගැනීම ගැන දේශනා කළා. මේක ආත්ම 500ක් තිස්සේ පැවතගෙන එන භයානක සංසාර වෛරයක්. බුදුරජාණන් වහන්සේ ඒ අතීත කතාව දේශනා කළා. බොහෝ කාලයකට පෙර මේ මව කුඩා දැරියක්ව සිටියා. ඇයගේ මව්පියන් ඇයට කැස්බෑ බිත්තර රසවත්ව උයලා කන්න දුන්නා. ඇය ඒවට දැඩිව ගිජු වුණා. ඒ නිසා දෙමව්පියන් ගෙදරට කිකිලියෙක් ගෙනාවා. පසුව ඇති කරපු කිකිලිගේ බිත්තර තරගෙන ඒ විදිහටම මව්පියන් ලවා උයාගෙන කෑවා. Tamanගේ දරුවන්ව මේ විදිහට කනවා කියලා ඒ කිකිලි දැරියත් එක්ක ලොකු වෛරයක් ඇති කරගත්තා. කාලයකට පසු කිකිලි මිය ගිහින් ඒ ගෙදරම පූසියක් වෙලා ඉපදුනා. දැරිය කිකිලියෙක් වෙලා ඉපදුනා. පූසියාර කිකිලි දාන බිත්තර ඔක්කොම කෑවා. ඊළඟ ආත්මේ කිකිලි කොටියනක් වුණා. පූසි මුවදෙනක් වුණා. මුවදෙනගේ පැටවුවන්ව කොටියන කෑවා. ඔය විදිහට ආත්ම 500ක් තිස්සේ මේ දෙදෙනා පැටව් කමින් ඝාතනය කරමින් වෛර කරගත්තා. බුදුරජාණන් වහන්සේ වෛරයේ ඇති භයානකකම ගැනත් වෛරයෙන් වෛරය කිසිදා නොසෙන්සිදෙන බවත් දේශනා කළා. ඒ ධර්මය ඇසූ යක්ෂණියගේ වෛරේ වහා සංසිදී ගියා. බුදුරජාණන් වහන්සේගේ උපදෙස් පිට මව කිසිම බියක් නැතුව Tamanගේ පණවන් දරුවාව යක්ෂණියගේ අතට දුන්නා. යක්ෂණිය බොහෝම ආදරෙන් දරුවාව වඩාගෙන සිපගෙන දරුවට ආශිර්වාද කර නැවත මවගේ අතටම ලබා දුන්නා. ඉන්පසු බුදුරජාණන් වහන්සේටත් වන්දනා කරලා වෛරයෙන් තොරව නිදහස් මනසින් එතනින් පිට වෙලා ගියා.